දැන් මේ මියගිය කෙනෙක් ජීවත් වෙන කෙනෙකුට ඇතුළු වන්න පුළුවන්ද කියලා මේ අහන්නේ මියගිය කෙනෙක් කියලා කියනකොට මේ මියගිය කෙනා මියගියේ භෞතික කයින් ඒකජකය ද්විජකය ත්‍රිජකය චතුජකය මේ ආදි වශයෙන් මේ කය පිහිටන ක්‍රමයක් ගැන තියෙනවා. ඉතින් මේක බොහොම ගැඹුරුයි. ප ဋ ාණී විග්‍රහ කරන තැන ප ဋ ාණ මහා ප්‍රකරණ සංඤේ කියලා පොතක් මේ ඔය පිළිවෙල විග්‍රහ වෙන පොතක ඔය පිළිවෙලට කතා තියෙනවා. ඉතින් ඒක හේරුකාණී චන්දිවිමල හාමුදුරුවෝ ලියපු ගැඹුරුම පොතක්. සාමාන්‍ය විදිහට බලලා මේක තෝරා ගන්න බෑ. සූවිසි ප ဋ ාණී තියෙන කර්ම පිළිබඳව මුල් කරගත්ත මේ කර්ම පිළිබඳව ලංකාවේ තිබෙනා වූ අර්ථ කතා සහ ඒ වගේම බුරුමේ ආදී වල රටවල ජනත භාවිත කරන අර්ථ කතාත් මේ ඔක්කොම එකලා හොයලා බලලා ඒවෙන් ගත්ත ඔක්කොම කර්ම වලින් තමයි මේ කාරණා විග්‍රහ කරලා තියෙන්නේ. හරි ගැඹුරු පොතක් ඒක. ඒකේ තමයි විග්‍රහ වෙන්නේ මේ කාය පිළිබඳව කර්ම චිත්ත යුතු ආහාර කියන මේ පුලින් හටගන්න කායිකයට කිව්ව නම් ඒ වගේම ඒවෙන් හටගන්න හැටි නාම රූප ධර්ම වල ප්‍රභේද මේ ආදී වශයෙන් විශාල විග්‍රහයක් තියෙනවා. ඉතින් තමයි ඒකජ කාය, ද්විජ කාය, ත්‍රිජ කාය, චතුජ කාය ආදී වශයෙන් මේ කායික ක්‍රමයක් තියෙන්නේ හටගන්න ක්‍රමයක්. ඒ ගන්ධබ්බ කියන තත්වයට එනකොට ඒ කායිකත්වය බොහොම සියුම්. ඒ වගේ චිත්ත වේගයට පාලනය කරන්න පුළුවන් දෙයක්. දැන් අපි යන්නේ කරන්ට් එක වද්දවන්න අපිට තව කෙනෙකුට පුළුවන්. විදුලි කරනකොට අකුණු ගහන්න ඇඟ හිරි වැටෙන කරන්ට් එක ඇඟලත් වදිනවා. ඇඟ හැමතැනම කරන්ට් එක යනවා. කරන්ට් එකට අපේ මස්ලේකයි වාදකයක් නැහැ. මේ කයත් එක්කම ඇතුලේ තියෙන්න පුළුවන්. ඕනනම් කරන්ට් එකට අපේ කය චලනය කරන්නත් පුළුවන්. කය හසුරවන්නත් හැකියාවක් තියෙනවා. අර විදුලි ධාරාව. ඒ වගේ විදුලි ධාරාවක් කියන ස්වභාවයකින් ක්‍රියාත් වෙන කායිකත්වය තමයි භූත කියන කොටස වල තියෙන්නේ. ඒක පාලනය කරන බලවේගය තමයි ඒ යගේ තියෙන හිත. ඒ හිතන ආකාරයට යනකොට හිත බලවේගය සහ කර්ම බලවේගය දෙකේ සම්බන්ධයෙන් ඒ කිරණ ක්‍රමයේ ක්‍රියාත්මක වෙනවා. යන්න හිතුනොත් ඒ අනුවේ යන්න පුළුවන්. ඇඟට ඇතුල් වෙන්න හිතුනොත් හරියට අර කාන්දාවක් ඇඟට ඇතුල්ලා වගේ ඇතුල් වෙන්න පුළුවන්. ඒක කාන්දාවට අහු වෙලා කය ක්‍රියාත්මක වෙනවා වගේ අපේ පාලනයේ මානසික පාලනය දෙවෙනි කරලා අර ආපු බලවේගය බලවත් නම් ඒ බලවේගයට පුළුවන් කය ක්‍රියාත්මක කරවන්න. අපි පැත්තකින් නම් ඒක අහා ඉන්නවා වගේ ඒ අනුසයාගේ අදහසත් අපිට දැනගන්න පුළුවන් අපේ මනසට. මොකද ධර්ම ක්‍රියාත්මක වෙන ක්‍රමතාවක් තියෙනවා. මනසකට ධර්මයේ ඝට්ටණය වෙනකොට දැන් මම කියනකොට එක්කෙනෙකුට හදන්න කිව්වම අනික් අයත් අහා ඉන්න පුළුවන්. ඒ වගේ ධර්ම සත්‍යයක් කළොත් එහෙම. අර අමනුෂ්‍ය ධර්ම සත්‍යය තව කෙනෙකුට කරොත් ඇතුලේ ඉන්න කෙනාට ඇහෙනවා. මොකද මනසට ගෝචරෙන එක තමයි සියුම් ධර්ම. ඒ ධර්ම තමයි ගැටෙනවා මනෝ විඥාන හට ගන්න. ඒතරයි දැනෙන්න පටන් ගන්න. ඉතින් ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැනීමේ ඒ ආකාරයට මතුවලා එනවා. මේ සද්ද ඇහෙනවා, කියනවා ඇහෙනවා, ඒවල කරන ඒවා තේරෙනවා. ඔය ඔක්කොම වෙන්නේ ඒ ක්‍රමයේ. එතන අදහස් දෙන්න පුළුවන්. අදහස් හඟවන්න පුළුවන්. ඔය ධර්ම කියන ක්‍රම රටාවයි. ඒක හරියට දැන් අද කියන්නේ ටෙලිපති ක්‍රමය කියලා අද මේ දැන් නවීන විද්‍යාත්මක ක්‍රම වලින් ඒකට කියන්නේ. චිත්ත තරංග වලින් අදහස් වමාකාර කරන ක්‍රමයක්. ඉතින් අදහස් වමාකාර කිරීම විතරක් නෙමෙයි කායික ක්‍රියාකාරීත්වයක් ඇති කරවන්න බව කාර්යම් ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ අමනුෂ්‍යයට පුළුවන්. කායිකට ආවේශලා ඒ මිනිස්සුන් ගා මේ දේවල් කරවන්නේ මේ විදිහට. යම් සමහරවිට විශාල අමනුෂ්‍ය ප්‍රබල අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ ගති ලක්ෂණේ දරන්නා පුද්ගලයන්ගේ අඟවලට ආවේශ වෙනවා. ආවේශලා හිටන් ඊට පස්සේ විශාල හැකියාවන් පෙන්වනවා අද්විතීය හැකියාවන්. පුද්ගලයාට කරන්න බැරි දේවල් අද්විතීය විදිහට කරනවා. මේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අමනුෂ්‍ය බලය. අනික තමයි ඉර්ධි බලය. ඉර්ධි බලයෙන් කරන එකට එහෙම අමනුෂ්‍යයේ සම්බන්ධයක් නැහැ. මනස ඒ தත්ත්වෙට දියුණු කරලා, මේ මහා ශක්තිය බාටපත් කරලා මනෝමය ඉද්ධි විද ආදී වශයෙන් ඥාන ශක්තිය පහළ කරලා ඉතින් ඒ බලයෙන් කරනවා. අර අමනුෂ්‍ය භාවයේ සිච්චයටත් විශේෂ දේවල් ඔහොම කරන්න පුළුවන්. එහෙම ක්‍රම රටාවක් තියෙනවා. මේ ඒවා කර නැහැ නොඑක් දේවල් කරලා පෙන්නනවා. මේ වැඩ අපි දකින්නේ අපිට දකින්නේ මිනිහායි එයා කරන වැඩ හැටියට පේනවා මිසක් වෙන දෙයක් පේන්නේ. ඒක මහා ගල්පරුවත අතින් ගහලා කලනවා ඔළුවෙන් ගහලා කලනවා. ඉතින් අපි දන්නවා මේක මහා පුදුම ඔළුවක් නේ කියලා. කොළු ගෙඩියෙන් ගහලා කල්ලා පෙන්නනවා අනිසට ඒකෙන් කොල්ලන්න බැරි ඔළුවෙන් ගහලා කලනවා. ඉතින් ඒක හැබැයි ඉතින් මේගොල්ලෝ යන්තා පින්සිද්දේට කියලා මිනිස්සුනේ ඔයගොල්ලෝ මේක කරන්න යන්න එපා මේක මැරෙන්න එපා. කරන්න ගිහිලා කියලා කියනවා. මේක දෙල්ලම වැඩක් නෙමෙයි කිය. ඇත්ත වශයෙන්ම ඔක මෝඩයෙක් කියන ගිහිනා මාත් ගන්නවා කියලා ඔළුවෙන් ගහුවොත් ඔළුව මට පුපුල්ල යනවා. මොකද ඒක වෙන ක්‍රම. ඒක මේ අපේ යට තේරුම් ගන්න පුළුවන් විදිහේ ක්‍රම නෙමෙයි গুপ্ত ක්‍රම තියෙනවා. ඒ ශක්ති විශේෂ ක්‍රියාත්මක වෙන හැටි. සමහරවල් අපි කියන්නේ පුණ්‍ය විදිය තියෙනවා. එහෙම නැත්නම් යම්කිසි කර්ම විපාකෙ ඉදි කියලා එහෙම ඒවා පහළ වෙනවා. එහෙම නැත්නම් යම්කිසි භූත ආදී කොටස බලවත් භූත ආදී කොටස ආවේශලා ඇඟට ඉන්නව නොදැනින් ඔළුව හොල්ලන්න දගලන්නේ නැතුව එහෙම විදිහට ක්‍රියා කරලා පෙන්නනවා. ඕම් විවිධාකාර දේවල් තියෙනවා. එහෙම නැත්නම් ධානලාභී ඔය ඉඳලා හිටන් ඉදි ලැබුවා ඉන්නවනම් ඉදි බලය මත කරලා එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා. විවිධාකාර ක්‍රම. ඉදි විදියට අචින්තයයි.
ඉතින් එහෙම විවිධාකාර ක්‍රම වලින් කරන්න පුළුවන්. ඉතින් අපිට ඒ වගේ දේවල් වලට නිගමනය කරන්න බෑ මේ ලෝක විශ්ේ අචින්ත්‍යයි සත්ව විශ්ේ අචින්ත්‍යයි මේවා ක්‍රමකට මෙච්චර අපිට ඒවා හොයන්න යන්න අවශ්‍ය නැහැ. මොකද මේවා මේ මොනවා කරත් අපි දකින්නේ මේ ලෝකේ නාම රූප කියන යමක් නැත්නම්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහින් කොටස් වලටනේ ඔය අයිති වෙන්නේ ඔක්කොම. ඔය tie නිසිදියක් ගන්න නැහැනේ වටිනා දෙයක් කියලා හරියට දැකනවා විතර ඕවා ගැන හොයලා වැඩක් නැහැ කියලා අදහස් වෙනවා. ඕවෙන් ගන්න හරියක් නැහැ ලෝක බුදුම කරවන බොරු බුදුම මිසක්. වෙන ඇති හරියක් ඇති බුදුමයා පෙන්නන එකක් ඕවේ නැහැ. ඔය නියම මේ ලෝකයා මුලා වෙන සන්තෝෂෙන් දේවල් විතරයි තියෙන්නේ. ඕක ඇති කිසිම හරියක් නැහැ. ඉතින් අපිට දැනගන්න තියෙන්නේ මොකද්ද? මේ නාම රූප ධර්මයන් දැයි යමක් නැත්නම් ඒ සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන ගොඩේ මිසක් ගන්න හරියක් නැහැ කියලා යථාර්ථයෙන් දැනගත්තාම ඒකේ යම් යථාබෝධයෙන් සහ යම් චන්දරාගයේ මිදීමක් වුණා නම් ඒක නිවන මඟ කියලා තේරුම් ගන්න මේ මිදීමේ නිවන කියලා දැනගෙන සාන්තියක් කරලා නිවන කියලා දැනගෙන ඒ නිවන ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි කරගත යුත්තේ. ඕවා ඉගෙනගෙන දැනගෙන අපි මුල හිවට වැඩක් නැහැ.